අපි කතා කරන්න හදන්නේ අපි කාටත් නැතුවම බැරි ජංගම දුරකථනය ගැන. හොඳයි එහෙනම් අපි ඒ ගැන ටිකක් බලමු. ජංගම දුරකථනය කියන්නේ මොකක්ද? ජංගම දුරකථනය කියන්නේ සරලව කියනවා නම් ඇමතුම් ගන්න, පණිවිඩය යවන්න, අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න, ඡායාරූප ගන්න, ක්‍රීඩා කරන්න ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. අද මොබයිල් ෆෝන් එකක් කියන්නේ කුඩා කම්පියුටර් එකක් වගේ. අපි බලමු මේ ජංගම දුරකථනයේ ඉතිහාසය ගැන විස්තර ටිකක්. 1973 අප්‍රේල් 3 වන දින මාටින් කූපර් සහ ඔහුගේ ටීම් එක නිව්යෝර්ක් ස්ට්‍රීට් එකකදී තමයි ලෝකයේ මුල්ම දුරකථන ඇමතුම සිදු කළේ. මේ ෆෝන් එක මොකක්ද දන්නවද? Motorola Dynatac 8000X. මේකේ බර කිලෝග්‍රෑම් 2ක් පමණ වුණා. ඒක එකවරක් charge කරලා ඇමතුම් කරන්න පුළුවන් වුණේ විනාඩි 30ක් පමණ. ඒ වගේම ඒක charge වෙන්න පැය 10ක් වගේ ගත්තා. මේ ෆෝන් එකෙන් calls ගන්න විතරයි පුළුවන්. SMS, ඉන්ටර්නෙට් වගේ දේවල් මුකුත් නැහැ. 1983 දී කොමර්ෂල් ෆෝන් එකක් ලෙස Motorola Dynatac 8000X රිලීස් වුණා. මේකේ මිල ඉතාමත් වැඩි. අද මුදල් වලින් නම් ලක්ෂ ගණනක වටිනාකමක්. ෆෝන් එහෙමත් නැත්නම් ජංගම දුරකථනයේ කාලයත් එක්ක මෙහෙමයි වෙනස් වුනේ. 1980 දී 1GB හෙවත් ෆස්ට් ජෙනරේෂන් තාක්ෂණය ආවා. ඒකේ වොයිස් කෝල්ස් පමණයි තිබුණේ. 1990 දී 2G හෙවත් සෙකන්ඩ් ජෙනරේෂන් ආවා. ඒක ඩිජිටල් නෙට්වර්ක් එකක්. මේ වෙනකොට SMS එහෙමත් නැත්නම් කෙටි පණිවිඩ පහසුකම හඳුන්වා දුන්නා. මේ කාලයේ තමයි Nokia වගේ ෆෝන් ප්‍රසිද්ධ වුණේ. ඊට පස්සේ 2000 අවුරුද්ද වන විට 3G හෙවත් third generation තාක්ෂණය ආවා. මේක ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි වුණා. ඒ නිසා වීඩියෝ කෝල්ස් ගන්න පුළුවන් වුණා. 2010 අවුරුද්ද පමණ වන විට 4G හෙවත් fourth generation තාක්ෂණය ආවා. මේ වෙනකොට ඉන්ටර්නෙට් ගොඩාක් ස්පීඩ්, YouTube, Facebook, TikTok වගේ දේවල් full HD use කරන්න පුළුවන් වුණා. අද වන විට තාක්ෂණය ගොඩක් දියුණු වෙලා 5G හෙවත් 5th generation තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. මේක අධික වේගවත් අන්තර්ජාල පහසුකම් තියෙන තාක්ෂණයක්. ඒ විදිහට තමයි කාලෙන් කාලෙට ජංගම දුරකථනයේ තාක්ෂණය වෙනස් වෙමින් ආවේ. ඒ අපි කතා කරේ ජංගම දුරකථනය වෙනස් වෙමින් ආව හැටි. ඒ වෙනස් වන දුරකථනවල ස්මාර්ට් දුරකථන යුගය ගැන කියනවා නම් 2007 දී Apple iPhone හඳුන්වා දීම සිදු කළා. ඒකෙන් ස්මාර්ට් ෆෝන් විප්ලවය පටන් ගත්තා. ඊට පස්සේ 2008 දී Android phones හඳුන්වා දීම සිදු වුණා. පසුව ස්මාර්ට් දුරකථන ලෝකය පුරාම ප්‍රචලිත වුණා. අද ලෝකයේ බිලියන ගණනක් මිනිසුන් දිනපතා මොබයිල් ෆෝන්ස් භාවිතා කරනවා. 5G, AI, high speed ඉන්ටර්නෙට් සමග ජංගම දුරකථනය අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම ඩ්‍රයිවර්ස් එකක් වෙලා තියෙනවා. අනාගතයේ මොබයිල් ෆෝන්ස් තවදුරටත් ස්මාර්ට් වෙමින් දුරකථන ලෝකයේ ලොකු වෙනසක් සිදු වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.